කඩතුරා කවි අනු ශාන්ති කර්මයක් සිදු කරන අවස්ථාවකදී ආතුරයා ශාන්ති කර්ම සැරසිල්ලත් අතර සුදු පිරුවටයක් අල්වාගෙන සිටීම එසේත් නැතිනම් බලියක් හෝ පිදෙන්නක් තොරණක් යහනක් ආතුරයාට නොපෙනෙනසේ සුදු රෙදිකඩකින් ආවරණය කිරීම පිරුවටයකින් ආවරණය කිරීම අල්වාගෙන සිටීම කඩතුරාව ලෙස හැඳින්වේ. මේ රෙදිකඩ කඩතුරාව ලෙස දින්නුවත් එක එක සම්ප්‍රදායන්හිදී මේ සඳහා භාවිතා කරනු ලබන ගායනා විශේෂයන් විවිධ නාදමාලාවන් වලට අනුව වෙනස්කම් එක එක සම්ප්‍රදායානුකූලව දැක ගැනීමේ හැකියාව අපට තියෙනවා. කඩතුරාවෙන් ආවරණය කරන තොරණ යහන හෝ බලිය ආතුරයාට දැකීමට සැලැස්වීම දැක්වීම එසේත් නොමැතිනම් පාවා දීම ඉවත් කරනුයේ මෙම කඩතුරා කවි ගායනා කිරීමෙන් සහ වස්තුස් දුරු කිරීමෙන් අනතුරුව. උඩරට පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙහි මෙම කඩතුරා කවි දැකගත හැකි වෙනවා. ඒ සම්ප්‍රදායන්ට අනුකූල වූ ගායනා විශේෂයක් නාද රටාවන් කාල ස්වභාවයන් සඳහා වෙනස්කම් අපට දැක ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස උඩරට සම්ප්‍රදායයේදී සිහින් සිහිදු සලුව පැලඳ විත්නුන් මාරගෙන වහන්සනුඹ අප අත හැර මන්ද මහන උන අංකාර මාරගෙන දුතුවේ මුනි ගුණ මිහින් තාලාදාතු බෙලෙන් අඩතිර හරිමින. එතකොට පහතරට සම්ප්‍රදායේදී මුනි පවරා එළවුතුරා සතහට සෙත දෙන මරවු කරා සෙත් පතුරා යුදයෙන් පරදන එමුනිවරා සතඟි ජරා හැර දෙසුදම් සඳ මේ කඩතිරා හැරනාතුර රකුමුනි බලයෙන් ඔය ආකාරයෙන් සබරගමු සම්ප්‍රදායේදී ආල වඩන ගන්ධ කුටියේ මුනි වැඩ සිටගෙන නිල වර්ණ පාන්තරා ධාතුව අරගෙන වෙලා බලා මා රජගානුවරට වඩිමින සේල චෛත්‍යා බලයෙන් කඩතිර හරිමින. ඉතින් ඔය ආකාරයෙන් ඒ සම්ප්‍රදායන් වලට අනුකූලව මේ කඩතුරා කවි ශාන්ති කර්මයන්හිදී අනුගත වූ විශේෂ ලක්ෂණ විදහා පාමින් සාහිත්‍යමය වටිනාකම ඇතුව අද දක්වාම පැවතගෙන එනවා. හොඳයි, තෙරුවන් සරණයි.